පිරිමින්ට දෙන වදයට ගැහැණු නම් නිරයට කටහැකර වාචාල කාන්තාවනි ඔබේ සැමියාට ගරු කරන්න ඉගෙන ගන්න. ගැහැණු කියන දේ පිරිමි කරන්නට යන්න එපා. මොකද කාලයක් යද්දි බක පඬිත උද්දච්ච ගැහැණුන්ට පිරිමින්ගේ වටිනාකම නැතුව යනවා. ඒවල් ඇතුළට වෙලා සැපට ඉඳගෙන අල්ලපු රටේ තෙල් නාටි ටික එක දිගට නරඹන ගැහැණුන්ට පේන්නේ සැමියා උදේ වැඩට යනවා සැමියා හවසට ගෙදර එනවා කියලා විතරයි. ඒත් සැමියා විඳින දුක මේ ගැහැණුන්ට පේන්නේ නැහැ. කාන්තාවනි ඔබ දන්නවද ඔබේ සැමියා උදේට ගෙදරින් එළියට බැස්සට පස්සේ බොහෝ දුරට බස් එක ෆුට්බෝඩ් එකේ එලිලා යන්නේ. එහෙම නැත්නම් කෝච්චියේ සෙනගස්සේ තෙරපිලා යන්නේ. බයික් එකේ යන මිනිස්සයාත් උදේ හවස තෙල් පෝලිං වල රස්සියාදු වෙලා තමයි යන්නේ. කාර් එකේ යන මිනිස්සයාත් සැප විඳිනවා කියලාද හිතාගෙන ඉන්නේ නැහැ. ඒ මිනිස්සයාත් උදේ හවස මාසේ අන්තිමට ගෙවන්න තියෙන වාහනේ වාරිකය ගැන හිත තමයි යන්නේ. තරම් දුක් විඳගෙන ගිහිල්ලත් පිරිමින්ට ආයතන වල සැනසීමක් ලැබෙනවද? බොහෝ වෙලාවට ලොක්කන්ගෙන් බැනුම් අහගෙන ලොක්කන් නොවන සොක්කන්ගෙන්ද බැනුම් අහගෙන වැඩ රාජකාරී කන්දක් අස්සේ හිර වෙලා උදේට අරගෙන යන බත් එක හවස 3-4 වෙද්දි උගුරට හොරා එක උස්මට ගිල දාලා හවස 5න් පස්සේ ඕටී කරන්නේ ගෙදර ඉන්න බිරිඳ වෙනුවෙන් අඩියටත් එහා ණය වෙන්නේ ගෙදර ඉන්න බිරිඳ වෙනුවෙන් වේල් ගණන් නොකා නොබී හම්බ කරන්නේ ගෙදර ඉන්න බිරිඳ වෙනුවෙන්. ඉතින් ඇයි මේ කාන්තාවන්ට පිරිමියාගේ දුක නොපෙනෙන්නේ? බොහෝ ගැහැණුන්ට පිරිමි ගැන අනුකම්පාවක් තියනවද? ඊපස්සෙම මහන්සි වෙලා හවසටත් පොදු ප්‍රවාහන සේවයක බස් එකක කෝච්චියක එලිලා එන පිරිමියා ගෙදරට දුවගෙන එන්නේ නිදා ගන්න කලින් ඒ ඉතිරි වෙලා තියෙන පැය දෙක තුන හරි සැනසීමෙන් තමන්ගේ ගෙදර ඉන්න. ඉතින් කාන්තාවෝ පිරිමියට ඒ සැනසීම දෙනවද? පණ යනකම් වැඩ කරලා ඇඟයි අලුවයි දෙකම වෙහෙසවල ගෙදර එන මිනිස්සයාට ගෙදරට ආවට පස්සේ පොල් ගාන්න, ලූණු කපන්න, හොද්ද හැඳි ගාන්න කියන්න එපා කාන්තාවනි. බොහෝ කාන්තාවෝ කියන දෙයක් තමයි රැයට කන්න ඕන නම් පොල් බෑයක් ගාලා දෙන්න. පොල් ලූණු ගෙනත් දීලා තව ගාලා කපලා දෙන්නත් ඕනද කාන්තාවනි? ජීවිතේ බරාදින දුක් විඳින පිරිමියෙක්ට මානසික නිදහසක් ලබන්න පුළුවන් එකම තැන තමන්ගේ නිවස විතරයි. පිරිමියාට තමන්ගේ නිවසත් එපා කරන තරමේ වදකාරියක් බවට ඔබ පත් වෙන්න එපා කාන්තාවනි. පිරිමි ජීවිත කාලෙම දුක් විඳලා මහා ගිනි කන්දක් වගේ බරක් තමන්ගේ පපුවේ හිර කරන් දවසක මහ පොළවට පස් වෙලා යනවා. ඉතින් ඔබේ ගෙදර ඉන්න පිරිමියාගේ දුක අහන්න, ඔහුට සැනසීමක් වෙන්න, ඔහුට මානසික සහනයක් ලබා දෙන්න, ඔහුගෙන් වහලෙක්ගෙන් මගින් වැඩ ගන්නට සූදානම් වෙන්න එපා කාන්තාවනි. අමහර කාන්තාවෝ ඉන්නවා තමන්ගේ ස්වාමි පුරුෂයාට ස්වාමි භක්තියෙන් සලකන. සැමියට රසට ආහාර පාන ටික සකස් කළ පිළිගන්වන කාන්තාවෝ ඉන්නවා. සුළුතරයක් වූ එවැනි කාන්තාවක් වගේ ශක්තිමත් ධෛර්යමත් ශ්‍රියාකාන්තාවක් බඳු කාන්තාවක් වීමට සියලු කාන්තාවන් උත්සාහ කරන්න. ඔබේ සැමියාට මානසික නිදහස ලබා දෙන්න, ඔහුට ගරු කරන්න.